good morning හැමෝටම. ඉතින් මේ වෙද්දී ඔයාලා දන්නවා අපි කොහෙද යන්නේ කියලා. අපි අද යන්නේ රිවර්ස්ටන් වලට. දැන් ඉන්නේ අපි මඩවල. මඩවලට ආවා. අපි ආවේ දිගන පැත්තෙන් ආවේ. නුවර පැත්තෙන් එනවනේ එතනින් ඒ පාරෙන් තමයි ළඟමනේ. ඔව් නුවර පැත්තෙන් එන්නත් පුළුවන්. ඒත් ඉතින් එන්න ඕනි මඩවලට කටුකස්තල පැත්තෙන්. එහෙනම් අපි තව තියෙනවා කිලෝමීටර් යන්න 55ක් වගේ තව යන්න තියෙනවා රිවර්ස්ටන් වලට පීක් එකට. එහෙනම් අපි යන් ගමන් තව විස්තර කතා කරමු. අපි දැන් දිගන පැත්තෙන් යන්නේ ආවේ. දැන් අපි යන්න ඕනේ, අපි හැරෙන්න ඕනි මාතලේ පැත්තට. දකුණු පැත්තට යන්න ඕනි. ඉතින් යාළුවනේ තේ එකක් එහෙම හදලා ගන්න ළඟට. නේද? වලියක්. පොඩ්ඩක් ඔයාලත් මේ පාරේ යනකොට පොඩ්ඩක් සැලකිලිමත්ව යන්න. මොකද මේ පාර පටුයි. මම මේ දියලට කොච්චරද දුවන්නේ? යාළුවනේ අපි කිව්වා වගේම බඹර කිරියලට ආවා. වතුර අඩුයි වගේ. අඩුයි නේද? හරවන්න. මෙතන නාන්න නම් බෑ. මෙතන පොලිසිය කෙනෙක් නම් අනිවාර්යෙන් ඉන්නවා. මේ උඩ පාලම තියෙනවා. පෙන්වන්න බැරුණානේ. මේ පාලම තියෙනවා. මේ පාලම යන්න බෑ. සතු පාට කොටි ගහලා තියෙන මේක දිරලා ඇත්තේ මම හිතන්නේ. යන්න බෑ දිරලා තියෙන්නේ. මේ විදිහ තමයි තියෙන්නේ. මේ විදිහ තමයි ලස්සනයි. ඉතින් වතුර ටික නම් මාර ලස්සනයි නේ. යාළුවනේ ඔන්න දැන් අපි බඹරකිරියල්ල බලන්න ගියා. දැන් ඔන්න ආයෙත් රිවර්ස්ටන් වලට යන්න ඕනි. අපි Google Map එකේ දාගෙන යන්නේ ලොකේෂන් එකට. තව කිලෝමීටර් 13ක් තියෙනවා මෙතන ඉඳන්. හැබැයි හරි මේ ප්‍රයිවට් බස් එකේ කියන මාර වේගෙන් ආවේ. ඕන පොඩ බලන්න. හොඳ ෂොට් එකක් වැදිලා හොඳට වැදිලා.
ඔන්න එන යාළුවනේ අපි රිවර්ස්ටන් වලට ආවා. බයික් එකත් මෙතන පාකින් තියෙනවා. බයික් එකත් දැම්ම පාක් එකට. අර මේ පාර විදිහට පල්ලෙට යනකම් දාන්න පුළුවන් වාහන න. දැන් යන්න ඕනේ ටිකට් කවුන්ටර් එකට ටිකට් ගන්න යා. අර මං ආවනේ පිටෝලේලා පතනේ අර මේකට මේ රයිට් එකකින් ඉවරලා ඊට පස්සේ මටම දක්වනවා දිගු ඊට පස්සේ රවි අලියෝ නෑනේ 75යි නේ. ඔව් ටිකට් එක 75යි. එතන ටිකට් දෙයක් ගත්තා. දැන් ඔන්න එහෙනම් පටන් ගත්තා නගින්න. යාළුවනේ මාතලින් අපි මෙහෙ රත්වර පැත්තට හරවනකොට නම් උදේ 10 කාලේ විතර ඉතින් මට මතක විදියට 10 කාලයි. 10 කාලේ වගේදී කොහොම හරි මේ එනකම්ම කන්ද තමයි ඉතින්. හිමීට ආවේ කොහොම හරි මෙහෙට එනකොට එක විතර වුණා. රිවර්ස්ටන් ගත්තම බලන්න දැන් කීපයක්ම තියෙනවා. ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ බඹරගිරියල්ලනේ. ඔව්. කියන්නේ අර පැත්තේ බඹරගිරියල්ල. ඊට පස්සේ එනකොට හම්බ වෙන පළවෙනි තැන. පළවෙනියටම හම්බ වෙන්නේ බඹරගිරියල්ල. ඊට පස්සේ අපිට මෙතන රිවර්ස්ටන් view point එක හම්බ වෙනවා. ඊට පස්සේ අපිට යන්න පුළුවන් පිටවල පතන බලලා ඊට පස්සේ තියෙනවා සේරැල්ල. ඔයාලා මෙහි આવොත් ඒ තැන් ටික ඒ උතෙන් ඔක්කොටම යන්න බලන්න. අපිත් අද ඒ ඔක්කොටම යන්න බලාපොරොත්තු වෙනවා. මොකද බලාපොරොත්තු වුණාට වෙලා එකක් පව් වෙලා පුළුවන් වුණොත් හැමතැනටම යන්න බලනවා. යන්න බලාගෙන ආවේ ඔක්කොම තැන් වලට. අනිත් දේ තමයි රිවර්ස්ටන් එකේ අපිට එන්න පුළුවන්. මේකේ හයික් කරන්න පුළුවන්. උදේ 7:00 ඉඳන් හැන්දෑවේ 4:00 වෙනකම් විතරයි. අද නම් අවුවයි මිස්ට් එකක් නැහැ. ඔව් නේද? අපි කලින් මේ ගිය සැරේනකොට මේ ටික යන්න බෑ යාළුවනේ. මාර මීදුමක් තිබ්බේ. අද අපි හිතන් ඉන්න උඩටම යන්න. එදා අපි උඩටම යන්න බැරි වුණානේ. හුළඟ සැර වැඩි. බුදුම මෙහෙම ඇවිදින්නත් බෑ. අද නම් කොහොම හරි යනවා. අද නම් හුළඟුත් නැහැ. මුන්නේ අවුව සැරයි. අවුව නම් සැරයි. යාළුවනේ අනිත් එක තමයි ඔයාලා ගේන දේවල් අනිවාර්යෙන් අරන් යන්න. ඔව්. මේ වගේ ලස්සන තැන් වලට දාන්න එපා ඒවා. කඩදාසි ලන්ච් ෂීට් කිලෝමීටර් 5ක් විතර යන්න තියෙනවා. ඇවිදලා පුරුදුනේ. තෙල් බේරෙන්නේ පිනවනේ. ඔතනට යන්නේ නෑනේ. නෑ. එච්චර දුර නම් යන්න බෑ. රාජලී දුවද ලොකු රාජලී මේ ෂෝක් දැන් නම් හොඳට මහන්සි. දැන් උඩ නගින්න පටන්ගෙන පැය භාගයක් වෙනවනේ. පැය භාගයක් විතර නා. අම්මෝ. තව තියෙනවා යා. අම්මෝ. වතුර අරන් එන්න නම් අමතක කරන්න එපා. අද අපිට වතුර බෝතලේ අමතක වුණා. හොඳ කට්ටක් කන ගමන් වතුර නැත. අනිවාර්යෙන් වතුර අරන් එන්න. මොනවාද කමන්නේ වතුර අරන් එන්නේ. ඔව්. යාළුවනේ තව සෙට් එකක් එනවා. අපි උදව්වක් කරා. තව අයියලා ටිකක් එනවා. මම හිතන්නේ ෆැමිලි එකක් ඉන්නේ. එයාලට ෂෝට් කට් එක ගැන කිව්වා. අපිට ෂෝට් කට් එකෙන් එන්න බැරි වුණා. අපිට එන්න බැරි වුණා. ළඟයිනේ. හරි.
අන්න දැක්කනේ යාළුවනේ. පින් අතේ වැඩි කෙනෙකුට තමයි. සාදු සාදු. යාළුවනේ ආයෙත් තමන් ඔයාලට මතක් කරනවා. අපේ අතින් දැන් කියවිච්ච නැති මොනවා හරි ඔයාලා දේවල් දන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. තව කවුරු හරි යන කෙනෙක්ට ඒක ගොඩක් වැදගත්යි නේද? ඔව්. ඒ වගේම අපි subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. නොදන්නා ගමන් වලින් අපි ඉස්සරහට ඔයාලා තව ලස්සන තැන් වලට එක්කන් යන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්. ඒ දාන වීඩියෝස් ඉක්මනට ඔයාලා ළඟට ගෙන්න ගන්නම් බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තියාගන්න. යාළුවනට පල්ලෙහැ පේනවද දන්නේ හරියට නිකන් චිත්‍රයක් ඇඳලා වගේ. නිකන් ගස් නිකන් තට්ටු තියෙනවා. ඔව්. හරිම ලස්සනයි. අර අරේ නිකන් අර මං ෆයිනස් තියෙනවා. ඒක නේ මාරම ලස්සනයි. මොනවදනේ? දන්නේ යාළුවනේ මේ ගස් දන්නවනම් පොඩි කමෙන්ට් එකක් තියන්න. අපිට තතර බෝතලයකින් ළම දුන්නා. යාළුවනේ ඔන්න වතුර තියනවලු. මෙන්න මේ අයිලා තමයි අර ෂෝට් කට් එකකින් ආවේ. හරි. thank you. what හොඳයිනේ. ෆ්‍රිජ් එකේ දාලා ගත්තා වගේ. කොහොමද දන්නේ අපි දුවා මගේ හොග් ගාලා ඇයි දන්නේ නැහැ. හිතන්න බෑ අපි දුවා. පවත් මොනකම හිතේ කිව්වේ නෑ බලන්න. විනාඩි 5ක් විතර බලන්න මම පොඩ්ඩක් බොන්න පොඩ්ඩක් හිතපන්. ඒකත් හිතුවේ. ඔව්. බෙල්ල මේක නංගි. මම දැන් දාම. මොකද නැත්නම් මුළු මිනිහ දෙන්නා හිතුවේ. මේක තමයි උනේ කියලාගේ හරිය කියන්නේ. අපේ මම මරනවා. පෙඩි යනකොට මම ළඟට. ඉස්සල්ලා මම තමයි ඈ. යාළුවන්ට කියන්න ඕනේ අපි දැන් අර ඉස්සලා අර වතුර බොන දැන් තිබ්බේ. ඒ වතුර නේරංගි ෆ්‍රිජ් එකේ දැම්මා වගේ නේ. අපිට වතුර එකක් ගේන්න වතුර එක ගේන්න අමතක වුණානේ. මාරයි. අම්මෝ ඒ වතුර එක මරු ඈ. මෙතෙන්ට පොඩ්ඩක් ඒ ඔයාලා එන දවසක් තියෙනවනේ එතෙන්ට ඉතින් ආවොත් වතුර එකක් බෝතලෙට පුරවන බීලා බලන්න. හැබැයි චුට්ට වැටෙන්නේ වතුර. බින්දු වගේ වැටෙන්නේ. අම්මෝ ඒ වුණාට ෆ්‍රීසර් එකේ දාලා ගත්තා වගේ වතුර ටික අම්මට හුඩු. ඔයාට මතකද මර්ලින් එකේ අර ආතර උඩින් ගිහිල්ලෙන් බලන පොට් එක ඒ වගේ නේ. අර ලකේ ගල. දන්නේ යාළුවනේ ඔයාලා මෙතෙන්ට අනේ ඇත්තටම අනිවාර්යෙන් එන්න ඕනේ නේ. කැමරාවෙන් පේනවද දන්නේ හරියට අනේ ඇත්ත මාර ලස්සනයි. Sweet.
පරිස්සමෙන් යන්න. ඔන්න අපි ආවා රිවර්ස්ටන් view point එකට. ඔන්න අපි ආවා එන රිවර්ස්ටන් වලට වලාවත් එක්කගෙන. ඉතින් කොහොමද ගමන? ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. මාරම ලස්සනයි. පොඩ්ඩක් සනීප නැහැ. මෙතනට එන්න ඕනේ නේ. ඒක මෙහෙම වීඩියෝ එකකින් ඔයාලට මෙහෙම කියන්න කියලා ඒක හැඟීම කියන්න තේරෙන්නේ නැහැ. එන්න ඕනි. ඇවිල්ලා මෙන්න මෙතන මේ ගල උඩ පොඩ්ඩක් ඉඳගෙන ඈත බලන් ඉන්න ඕනේ වෙනම එකක් ඉතින් ඒක. මෙතෙන් දෙන්න ඉතින් පොඩි කට්ටක් කන්න ඕනි පයින්නේ. වෙලාව කීයද? විනාඩි 45ක් විතර ගියා අපිට. උඩට. වෙලාව දැන් 2:05යි. ආසන්න ඉතින් පැයක් විතර ගිහිල්ලා තියෙන විනාඩි 40ක් වරනේ. අර කලින් ආවට පස්සේ අපිට ඇත්තට මේ හරියට එන්න බැරුණා. එච්චරකට හුලන් තිබුණා. හුලන් සහ මේ පහළ පේන මිස්ටේක් එකනේ හොඳටම මිස්ටේක් පහළ පේනවා තියා මේ ඉස්සරහා මොකද ඉස්සරහා ගලක් මුලක් තියෙනවද කියලාත් පේන්නේ නැහැ. එච්චරකට මේ ලිස්ට් එක තිබුණා. උලංගයි ලිස්ට් එකයි. ඒත් මේ අද එහෙම නැහැ. අද ඇත්තටම වැඩි උලංගන්නේ චූටි උලංගක් තියෙනවා. යාළුවනේ දැන් වෙලාව ඇත්තටම හැන්දෑවේ 3යිනේ. දැන් තමයි අපි රිවර්ස්ටන් ඉඳන් පහළට බැස්සේ දැන් තමයි. අමුතු දෙකීමක්. අම්මගෙන වෙනමත් දෙකීමක්. අර ඉස්සෙල්ලා හුලං ආවේ නැහැ දැන් උනට දැන් හුලං එනවා. වහින්න හදන්නේ. දැන් අකුණු ගහනවා දැන්. එහෙනම් දැන්. බුරවනවා. ඉතින් ඒ හින්දා අපිට අද පිටවලපත් නෑ යන්න වෙන්නේ නෑ. අපි මෙහෙට එනකොට නගින්න පටන් ගත්තේ එක විතර වුණා නේ. 2යි උඩට යද්දී. ඉතින් ඒ හින්දා ඔයාලා මෙහෙ එනවනම් එක උදේ වෙන්න ඊට පස්සේ මේ තැන් ටික ඔක්කොම ඔයාලට දීලා එන්න පුළුවන්. හරි දැස්තන සම්පූර්ණ බේ යන්න තමයි යන්නේ ගෙදරට. ආයේ ඇත්තරම ආමුතුවක් දෙකීමක් ලස්සනයි. වෙනම එකක් මුළු මේකම පේනවා. view එක නම් මාරයි. ඇත්තටම ලස්සනයි. ආයි කියන්න තින්නේ දෙයක් කියනවා නම් ඒව අනිවාර්යෙන් අරන් යන්න දාලා යන්න එපා. දෙක ටිකට් එහෙම නේද? ගොඩක් හැම තැනම දාලා තිනවා. එහෙම කරන්න එපා. මේ අපේ පරිසරය. එහෙනම් නොදන්නා ගමන් වලින් ආයෙත් ලස්සන තැනකදී හම්බෙමු. ටිකක් ගිහින් ඉන්න නේ. ඉතින් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න. අපි කියපු දේවල් වල වැරදි දේවල් තියෙනවා නම් අපිට කියන්න බැරි දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ දාන්න. අනිවාර්යෙන්. ඒක ඉස්සරහට එනෙක් කෙනෙක්ට වැදගත් වෙයි ගොඩක්. එහෙනම් අපි ගිහින් එන්න. Bye.